මේ තෙල් පෝලිම් හදන්නේ අපිම නේද? පොඩි දෙයක් වුණ ගමම්ම පෝලිම් හැදීනේ මේ ආත්මාර්ථකාමී පුරුද්ද දැන්වත් නතර කරමුද? ඇත්තටම මේක තේරුම් ගන්න තරම් මොලයක් අපේ මිනිස්සුන්ට නැද්ද කියලායි මට හිතෙන්නේ. අපි මොකද්ද මේ කරන්නේ? සාමාන්‍යයෙන් තෙල් ගහන ප්‍රමාණයට වඩා දෙගුණයක් ගහ ගන්නවා. පිරවුම් හල්වල තියෙන තෙල් ටික කෙටි කාලයකින් මිනිස්සුන්ගේ වාහනවල ටැංකිය තුල හිර වෙනවා. ප්‍රතිඵලය මාසයකට ඇති වෙන්න තිබුණ තෙල් ටික දවස් 15න් 20න් ඉවර වෙනවා. ඇත්තටම මේක මහ ගොන් වැඩක්. වාහනවල තෙල් පුරවාගෙන හිටියා කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. Tamanට අවශ්‍ය ප්‍රමාණය විතරක් ගහ ගන්නවා නම් ඊළඟ නැව යනකල් කිසිම පෝලිමක් නැතුව හැමෝටම තෙල් ටික බෙදලා යනවා. මේ පෝලිම නිර්මාණය කරන්නේ තෙල් හිඟයකට වඩා මිනිසුන්ගේ තියෙන මේ අනියත බයයි ආත්මාර්ථකාමීකමයි. මගේ යෝජනාව වහාම QR ක්‍රමය ක්‍රියාත්මක කරන්න ඕනේ. නැත්තම් මේ විදිහට හැමෝම තෙල් ගහන්න ගියොත් වෙන්නේ ලොකු විනාශයක්. මේ තරම් ඉක්මනට තෙල් ගහගෙන අපේ මිනිස්සු කොහේ යන්නද මේ හදන්නේ? අපායටද? කරුණා කරලා බුද්ධිමත් වෙන්න. පෝලිම් ඇති නොකර පෝලිම් නැති කරන්න උදව් වෙන්න.